මොකද්ද මේ කරලා තියෙන්නේ? මොකද්ද? මොකද්ද මේ පෝස්ට් එකක් දාලා තියෙන්නේ මේ අසරණ වූ ගම්මානයකට මුදල් පරිත්‍යාග කරන්න කැමති අය මැසේජ් එකක් දාන්න කියලා? ඕකද? ඔව් ඒක තමා. මොකද්ද මේ? මේක හොඳ අවස්ථාවක් බං. සද්ද නොකර හිටපන් මම උඹට කීයක් කර දෙන්න. යකෝ මේක සෙල්ලමක් නෙමෙයි. උඹ වගේ තව 10 දෙනෙක් මේ වැඩේ කළොත් ඇත්තටම උදව් ඕන කරන මිනිස්සුන්ට තමයි කෙලවෙන්නේ. හරි හරි ඉතින්. දැන් මොකද්ද කරන්න කියන්නේ? අයින් කරපන් මේ පෝස්ට් එක දැම්ම. ඇයි ඒ? ආයෙත් අහනවා ඇයි කියලා. හරි හරි ඉතින් අයින් කරන්න. දැන් ඉන්නේ අපි පානදුර අධි සුපර් එක ගාව මේ වෙලාවේ ගොඩක් කට්ටිය ඉතින් ගොඩක් පිරිසක් අපිට බඩු ගෙනත් දීලා තියෙනවා. අපි දැන් එන්න අපි ලෑස්ති කරාම වෙන්නේ තමයි මේ වැරදි. කැස්බෑව උන් කරාම හොඳයි. වැවරවුම ළඟට. අයියේ thank you so much. මොකද්ද දැන් කියන්නේ? හරිද? කැස්බෑ වැවරවුම මේ ගාවට අර ත්‍රිපෝෂයා සුගර් ලිප්ස් අශේන සෙට් වෙලා මේ මිනිස්සුන්ගේ දේවල් එකතු කරන්නේ. ලොරි ගන්න. පුළුවන් හැමෝම කැස්බෑ වැවරවුම ගාවට අපිට ඉතින් ගෙනත් දෙන්න. කැස්බෑ වැවරවුම පහු කරගෙන අපි යනවා ඉතින් කියන්නේ පිළියන්දල උන් මේවා මිනිස්සුන්ට දෙන්න එකතු කරනවා කියලාද හිතේ? පිළියන්දල බස් ස්ටෑන්ඩ් එක ගාවට ඔයාලා එකතු වෙන්න. උන් ඒවා එකතු කරන්නේ මිනිස්සුන්ට දෙන්න තමයි. වියලි සලාව තියෙනවා හ්ම්. ඔයාලා ගෙනත් දෙන්න දෙයි දෙයි. පිළියන්දලින් පස්සේ මේ අපි යනවා කොට්ටාවට උඹටයි මටයි කරන්න බැරි දෙයක් තමයි උන් මේ වෙලාවේ බැහැලම කරන්නේ. දැනට මේ ලොරියෙන් භාගයක් අපිට බඩු පිරලා ඒකට මිනිස්සුත් බොක්කෙන්ම උදව් කරනවා. කිසි දෙයක් හොර රහස කරනව නෙමෙයිනේ. ඔය හැමදේම සැරින් සැරේ වීඩියෝ කරලා දානවනේ. උඹට මේවා දිහා බලාගෙන ඉන්න බැරි මොකක් හරි අමාරුවක් තියෙනවා නම් පින් සිද්ධ වෙයි. මේ වෙලාවේ ওই මගුල පැත්තකින් තියලා පාඩු ඉඳපන්. එතකොට මේ සමහරු කමෙන්ට් දාලා තියෙන්නේ. ඒ කමෙන්ට් දාන්නෙත් මිනිස්සුන්ගේ අසරණකම නොතේරෙන ගෙදරට වෙලා පින්බත් ගිලගිල ඉන්න මන්ද මානසික පිස්සු ටික. උඹත් ඒ ගානට වැටෙන්නේ නැතුව උඹේ වැඩක් බලාගන්න. හරි හරි. මේ අපි AI වීඩියෝ ටිකක් හදමුද? ඒ මොකටද? Facebook එකට දැම්මම නම් පට්ට views මේ වෙලාවේ ඈ. උඹේ මොලේ හොඳ නැද්ද බං? යකෝ මිනිස්සු රවට්ටන්න හොඳ වෙලාවක් නෙමෙයි මේක. ඇයි? අපි කරාම මොකද වෙන්නේ? මේ ඕන තරම් AI වීඩියෝ හදලා දාලා තියෙන්නේ. මිනිස්සුන්ට බොරු කියලා බොරු දේවල් පෙන්නලා රවට්ටන්න හොඳ වෙලාවක් නෙමෙයි මේක. AI කියලා නෑ. විශ්වාස කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒ නිසා මේ වගේ වෙලාවකවත් ඔය වගේ දේවල් නොකර ඉන්න තරමට තමයි හොඳ. ඒ වුණාට views ටිකක් ගන්න තියෙන වෙලාව. views නෙමෙයි. මිනිස්සුන්ට යහපතක් වෙන දෙයක් කරන්න බලපන්. පව් අසරණ මිනිස්සු. ඒ අසරණ කමින් ප්‍රයෝජන ගන්න හොඳ නෑ. අපි නොකරට අනිත් අය දිගටම කරයි. උන් කරන දේවල් උන්ට. උඹයි මමයි හැදිලිමුකෝ. මේ තරම් රටට ප්‍රශ්නයක් වෙලා තියෙන වෙලාවක මිනිස්සුන්ට උදව් අවශ්‍යම කරලා තියෙන වෙලාවක අපි දැක්කා අපේ සහෝදර කලාකරුවෝ ඒ වගේම ව්‍යාපාරිකයෝ ගුරුවරු මේ හැමෝම එකතු වෙලා මේ මිනිස්සුන්ට උදව් කරන්න මාර ගේමක් ගහනවා මේ ටික. ඒ ඇස්සේ අපි දැක්කා ඒ අයව අධෛර්යමත් කරන්න වැඩ කරන පිරිසක් වගේම ඒ අයව දිරිමත් කරන්න වැඩ කරන පිරිසකුත් හිටියා. ඉතින් අපේ අසරණ වෙලා ඉන්න ජනතාවට උදව් කරන්න කැප වෙලා වැඩ කරන අයට වචනකින් හරි උදව්වක් වෙච්ච උදව්වක් වෙන හැමෝටම ආදරේ. ඒ වගේම අනිත් පිරිසට කියන්න තියෙන්නේ මොකුත්ම බැරි නම් පාඩුවේ ඉන්න. මේ වෙලාවේ තමන්ගේ தත්ත්වය පෙන්වන්න යන්න එපා. තමන්ගේ නූගත්කම පෙන්වන්න යන්න එපා. තමන්ටත් ඒ වගේ දෙයකට මුහුණ දෙන්න වුණොත් විතරයි තේරෙන්නේ අසරණකම කියන්නේ මොන වගේ හැඟීමක්ද කියලා.